අයිබෝවන් දයාවර දෙමව්පියනි දරුවනි ඔබ මේ එකතු වෙලා ඉන්නේ වාරියපොළ තොරතුරු තාක්ෂණ හා භාෂා පුහුණු පියස මධ්‍යස්ථානය මගින් ගෙන එන වීඩියෝ එකක් එක්ක මෙවර අපොස උසස් පෙළ විභාගයේ ලියන දරුවන්ට අපේ ආයතනයෙන් ආරම්භ වෙනවා තොරතුරු sannivedana තාක්ෂණ NVQ level 3 හා භාෂා පාඨමාලා ත්‍රිත්වයක් ඒ පිළිවෙල දැනුවත් කරන්න අපේ ආයතනයේ NVQ පරිගණක පාඨමාලාව අපි ආරම්භ කරනවා පළමු සම්මන්ත්‍රණය වාරියපොළ ප්‍රජාශාලාවේදී දෙසැම්බර් මාසයේ 7 වෙනිදා ඒ වගේම දෙවෙනි සම්මන්ත්‍රණය පටන් ගන්නවා දෙසැම්බර් මාසයේ 11 වෙනිදා. එතකොට අපි අපේ ආයතනයේ හරහා ඔයගොල්ලන්ට පරිගණක පාඨමාලාව හදාරන දරුවන්ට මෙන්න මේ වගේ NVQ පාඨමාලාවට අදාළ සහතික පත්‍රයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු sannivedana තාක්ෂණයට අදාළව NVQ level 3 සහතික පත්‍රයක් ඔබට ලබා ගන්න අවස්ථාව තියෙනවා මේ අපේ ආයතනයත් එක්ක එකතු වුණොත්. එතකොට ඕගොල්ලෝ අපේ ආයතනයේ පාඨමාලාව හදාරන්න තෝරගත්තොත් ඕගොල්ලන්ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පිරිනමන NVQ සහතිකය තමයි හම්බෙන්නේ මේ වගේ. ඊට අමතරව වාරියපොළ නගරයේ තියෙන තොරතුරු sannivedana තාක්ෂණ ශිල්පයට අදාළ NVQ සහතික පත්‍ර පිරිනමන එකම ආයතනයේ තොරතුරු තාක්ෂණ හා භාෂා පුහුණු පියසයි. අපේ මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ උතන මනෝජ් වයින් ස්ටෝර්ස් ඉදිරිපිට කැටැල්ලු මාර්ගයේ දෙවෙනි බිල්ඩින් එක. අපි මේ ආයතනය 2019 ආරම්භ කරලා මේ වෙද්දින් ශිෂ්‍යෝ 1200කට විතර ප්‍රමාණයකට අපි NVQ සහතික පත්‍ර ලබා දීලා තියෙනවා. ඉතින් මෙවර අපොස උසස් පෙළ ලියපු දරුවෙක් නම් ඔබ අපේ ආයතනයත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලන්ට රජය පිළිගන්න මෙන්න මේ වගේ රජයේ සහතිකයක් ඇත්තටම ලබා ගන්න අවස්ථාව තියෙනවා. ගොඩක් ආයතන පාඨමාලා කරලා සහතික පත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒ ආයතනයේම. නමුත් ඕගොල්ලන්ට මෙන්න මේ අපේ පාඨමාලාව හැදෑරුවොත් මෙන්න මේ වගේ ජාතික මට්ටමේ සහතික පත්‍රයක් ලබා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න අපි දෙසැම්බර් මාසයේ මේ සඳහන් කරපු දින දෙකේ අපි පාඨමාලාව ආරම්භ කරනවා. එකක් දෙසැම්බර් මාසයේ 7 වෙනිදා අනික දෙසැම්බර් මාසයේ 11 වෙනිදා. මේ දෙකම ආරම්භක සම්මන්ත්‍රණ දෙක තියෙන්නේ වාරියපොළ ප්‍රජාශාලාවේ. ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලෝ NVQ සහතික පත්‍රයක් අපේක්ෂා කරනවා නම් අපේක්ෂා කරන දරුවෝ හැමෝම අපිත් එක්ක එකතු වෙන්න. ඊට අමතරව අපි මේ පාඨමාලාවට සහභාගී වෙන දරුවන්ට විදේශගත වීමට අවශ්‍ය කොරියන් භාෂා පාඨමාලාව, ජපානයට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ජපන් භාෂා පාඨමාලාව, ඊට අමතරව ඉංග්‍රීසි භාෂා පාඨමාලාව වගේ භාෂා පාඨමාලා ත්‍රිත්වයක් කරනවා. මීට අමතරව විශේෂම දේ තමයි ඔයගොල්ලන්ට NVQ level 3 කියන මට්ටම ගත්තට පස්සේ යම් හේකින් ඔබ උසස් පෙළ අසමත් වුණා ඔබට අවස්ථාව තියෙනවා NVQ level 7 කියන උපාධි මට්ටම දක්වාම ගමන් කරන්න. අපිත් එක්ක එකතු වුණොත් ඔයගොල්ලන්ට මේ අවස්ථාවන් ඔක්කොම උදා කරගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ අපේ ආරම්භක දේශනයත් එක්ක සම්බන්ධ වෙන්න. එදාට ඔයගොල්ලන්ට වෘත්තීය මාර්ගෝපදේශනයක් ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එකට අපි උදව් කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. එහෙනම් හැමෝටම ස්තුතියි. ආයුබෝවන්.